කර්මයේ දැඩි වුණාට පස්සේ මොකක් කරන්නේ? කර්මයේ බලවත් වෙයි. ඒ නිසා අධිෂ්ඨාන කරගන්න. අද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න වෙනතුනේ. අපිට පොඩි අවස්ථාවක් හම්බෙලා තියෙනවා. අපිට පොඩි chance එකක් ලැබිලා තියෙනවා. මොකක්ද අපිට හම්බෙලා තියෙන අවස්ථාව? අපිට දැන් පුළුවන් පින්නතුන් අහලා තියෙනවද අර මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? සරියුත් මහ රහතන් වහන්සේ. පින්නතුනේ දන් දුන්නේ එක තල්පතයි එක පන්හිඳයි. මම අපේ තරුණ මහත්තුරුන්ට අපේ තාත්තලාට මේ කියන්නේ අර මාසයකට සැරයක් විතර නේ එක කොපි පොතක් හරි දරුවෙකුට දෙන්න බලන්න. රුපියල් 200ක් විතර නෙවෙයි. මාසයකට සැරයක් එක කොපි පොතක් දෙන්න බලන්න. බැරි වේද දීගන්න? ලියන අකුරක් ගාන පින් සිද්ධ වෙන්නේ කාටද? මේවා මේ කරගන්න පුළුවන් කාලේ. අහිංසක මිනිස්සෙකුට බත් පැකට් එකක් දී ගන්න පුළුවන් කොයි කාලෙද? කවුද දන්නේ පින්නතුනේ හෙට මොකක් වෙයිද කියලා? මේ අදම කරන්න අපිට මේ ලැබෙන්නේ අපි සංසාරේ දීලා තියෙන හින්දා. මේ කාලේ තමයි පින්නතුනේ පිළිකා රෝගියෙකුට ඔයතුන්ගේ ගම්වල නැද්ද ඉස්ම යන්නේ? මං කියන්නේ අර පිටි පැකට් එකක් හරි අරගෙන දෙන්න පුළුවන් කොයි කාලෙද? අර ඒකත් කරන්න පුළුවන් මේ කාලේ. අර අපි පුදුම විදියට මහන්සි වෙනවා. අපි පුදුම විදියට වෙහෙසෙනවා. වෙනතට මේ තුරුන්ගේ ආනුභාවයෙන් ශක්තිය ලැබිලා තියෙන්නේ සංසාරේ දීපු හින්දා. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ මේ දීප්ති කර කෛරා තේතම් පුනප්පුනං සුකෝ පුඤ්ඤස්ස උච්චය. මේක තව වැඩි දියුණු කරගන්න. එතකොට තමයි මේ පින් කුසල් වල අනුභවයේ ඉස්මතු වෙන්නේ. ඒ නිසා වෙනුවෙන් මගේ පළවෙනි යෝජනාව ඔය කාටවත් පාවිච්චි වෙන්න එපා. අපි දන්නේම නැතුව පින්නතුනේ එක එක්කෙනාට පාවිච්චි වෙනවා. අපි දන්නේම නැතුව එක එක්කෙනාට රැවටෙනවා. අපි දන්නේම නැතුව එක එක්කෙනා අපිව භාවිතා කරනවා. කවදාවත් එහෙම වෙන්න එපා. අපේ අර හිතේ තිබ්බ යහපත් අරමුණු බලාපොරොත්තු සේරම නාස්ති වෙයි. ඒ අපේ තිබ්බ අහිංසක බලාපොරොත්තු සේරම නැති වෙයි. පින්දහම් කරගෙන ලස්සනට ජීවත් වෙන්න මං කරන පළවෙනි යෝජනාව කාටවත් පාවිච්චි වෙන්න එපා. මෙහෙම කියන්න හේතුව තමයි අපිට මොකක් හරි වුණාම කවුරුවත් නැහැ නේ වෙන්නතනේ. අපිට ඉන්නේ අපි විතරයි. ඔයත් දන්නේ නැති ගණ්ඩම දෙයක් නැති වුණාම සමහර විට අපේ ලංකාවේ අම්මලා තාත්තලා සල්ලි එක්කව කරලා ටිකට් දාලා යවලා නැද්ද? අවසානයේ කවුද ඉන්නේ? අර කියපුවාම හරි නම්මයි තාත්තයි බිරිඳයි එක්ක ස්වාමියා මේ අත්තු මේවට වග කියන්න බෑ. මේ ලැබුණු ඉස්තරම් අවස්ථාව තුල මගේ පළවෙනි යෝජනාවත් එක්කම මම කරන්නේ පන්සිල්වත් රකින්න බලන්න. පන්සිල්වත් රකින්න බලන්න. එහෙම බයක් සැකක්වත් ඇති වෙන්නේ නැද්ද ලබන ආත්මේ? පිනොතුනි තිරිසන් ලෝකයකවත් ඉපදුනොත්, പ്രേත ලෝකයකවත් ඉපදුනොත් ඒව හරි ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නේම නැතුව අපේ ඊර්ෂ්‍යාව වැඩි වුණාම මොකද වෙන්නේ? මෙහි ඉන්නද ගතු ගේලන් කියන මිනිස්සු නැහැ. නාපොලි සේරටම අපන් වගේ හැම එකම. එහෙනම් මේව නැති කරගන්න ඕන හොඳ. මේ ඊර්ෂ්‍යාකාර මිනිස්සු ඉන්නවද? අපොච්චේ පින්නතුනි පුරුදු වෙන්න.
අර කාට හරි හරියනකොට මොකක්ද අපේ හිතේ ඇති වෙන්න ඕන? අර කට ඇරලා ආශිර්වාද කරන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න. නේ? සමහරව ඉන්නව නේද? මොකක් හරි හරියනකම්ම කියන්නේ නැහැ ඇයි? එච්චරටම ෂුවර් නැහැ පින්නදුනේ. ඔයත්ොට තිත්ත වෙලා අප්පිරිය වෙලා මනුස්සකම් එපා වෙලා මිනිස්සුන්ට උදව් කරන එක එපා වුණේ. මේ මිනිස්සුන්ට උදව් කරලාද ලංකාවේ මිනිස්සුන්ට උදව් කරලාද? මිනිස්සුන්ට මනුස්සකනුත් එපා වෙලා තියෙන්නේ ඇයි? අපේ මිනිස්සුන්ට උදව් කරන්න ගිහලා. දැන් ඔයත්ොන්ට මෙහෙම කියනකොට හිතේ හාමුදුරනේ කොහොම කිව්වත් අපි අපේ පාඩුවේ ඉන්නේ උදව් නම් කරන්න යන්නේ නැහැ කියලා. උදව් කරන්න ඇල්ලතුරු වීදුරුවක තරමින් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. උදව් කරන්න හිනාවක්වත් බලාපොරොත්තු වෙන්න එපා. ඒ උදව් කරන එකේ තෘප්තිය කවුරු ගාවද තියෙන්න ඕනේ? ඒක අපි ගාව තියෙන්න ඕනේ. ඒක අපේ ක්වොලිටි එක. ඒ තමයි පිටුදුනේ අපේ මනුස්සකම. ඒක අපි ගාව තියාගන්න. ඒ කෙලෙහි ගුණ සලකන එක නොසලකන එක උදව් කරන එක නොකරන එක ඒක අනුන්ගේ වැඩ. මේවා තේරුම් ගන්න අමාරු නම් එක දෙයක් කියන්න. අනුන්ගේ දේවල් හොයන්න නැතුව ඉන්න බින්නතුනේ. අපි වැඩිපුරම රුචි මොකේද? අපේ දේවල් ගැන හොයන්න බලන්නද අනුන්ගේ දේවල් ගැන හොයන්න බලන්නද? අපේ කන් දෙක හරි රුචි අනුන්ගේ දේවල් වලට. ඕක ඕනනම් අද බලන්න පුළුවන්. යන ගමන් කාට හරි කියාගෙන යන්නකෝ. අහවලාගේ පොඩි දෙයක් දැනගත්තා පස්සේ කියන්නම් කියලා. අර මනුස්සයා නිින්ද යන්නේ නැහැ අර කහ ගන්නවා. මිනිස්සු එච්චරටම රුචි මොකේද? සමහරව රස්සාවක් විදියට කරනවා මොකද්ද? ගතු කියන එක මෙහෙම අඩුවේ පද හදන එක කේලම් කියන එක. එහෙම අනුන්ගේ දේවල්